2025 IPL තරගමාලාවේ දෙවන තරගයේ සමාලෝචනයේ සමගින් මම චමිදු සංජීව දෙවන තරගයේ පැවැත්වුණේ සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම අතර රාජීව් ගාන්ධී ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී කාසිවාස් දිනාගත්තේ රාජස්ථාන් රොයල් කණ්ඩායම ආරාධනා කළ පන්දුට පහර දීමට සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායමට යනුව ආරම්භක පිතිකරවල් ලෙසින් ශර්මා සහ ට්‍රැවිස් හෙඩ් පැමිණියා. ලකුණු 24යි ශර්මා, ට්‍රැවිස් හෙඩ් ලකුණු 67ක් ලබා ගත්තා. ඉෂන් ක්‍රිෂන් සාර්ථක ඉනිමක් දියත් ක්‍රමයෙන් ලකුණු 106ක් ලබා ගත්තා. රෙඩ්ඩි ලකුණු 30යි, කලිසින් පන්දු 14ක් තුළ වේගවත් ලකුණු 34ක් ලබා ගත්තා. ඊට අමතරව වෙර්මා ලකුණු 7ක් ලබා ගත්තා. පන්දුවේදී සාර්ථක පන්දුවේමක නිරත වුණේ දේශපාණ්ඩේ පන්දු 4යි ලකුණු 44යි කඩලු 3යි, මහේෂ් තීක්ෂණ පන්දු 4යි ලකුණු 52යි කඩලු 2යි. ඊට අමතරව ශර්මා පන්දු 4යි ලකුණු 51කට 1 කඩලුක් බින් දැමුවා. කඩලු බිඳ වැටීමේදී ප්‍රථම කඩලු 45දී ශර්මා, දෙවැන්න 130දී ට්‍රැවිස් හෙඩ්, තුන්වැන්න 202දී රෙඩ්ඩි, හතරවැන්න 258දී කාලිසන්, පස්වැන්න 279දී වෙර්මා, හයවැන්න 279දී මනෝහාර්. හඹායෑමට පිටිට පැමිණියා 287 ඉලක්කයක් රාජස්ථාන් රොයල් කණ්ඩායමට ලැබුණ ජයශ්වාල් සමගින් සම්ජු සැම්සන්. ජයශ්වාල් 1 ලකුණකට දැවී ගියා. සම්ජු සැම්සන් ලකුණු 66යි, රියාක් පරාක් ලකුණු 4කට දැවී ගියා. නිතිෂ් රාණා ලකුණු 11යි, කලු රකින්නා චූල් ලකුණු 70ක් ලබා ගත්තා. පන්දු 35 තුළදී හෙට්මය පන්දු 23ක් තුළදී ලකුණු 42ක් ලබා ගත්තා. ඊට අමතරව ඩුබි ලකුණු 34ක් ලබා ගත්තා පන්දු 11ක් තුළදී. අතරේක ලකුණු 13ක් සමගින් ලකුණු ලබා ගත්තේ 242ක් පමණයි. පන්දු 20ව සමවන විට ප්‍රථම කඩලු 20දී විදවටනා, දෙවැන්න 24දී, තුන්වැන්න 50දී, හතරවැන්න 161දී, පස්වැන්න 161දී, හයවැන්න 241දී පන්දුවේදී සාර්ථක ප්‍රතිඵලත් කරත්තේ සිං පන්දු 3යි ලකුණු 46යි කඩලු 2යි, පටෙල් පන්දු 4යි ලකුණු 34යි කඩලු 2යි, මොහමඩ් ෂාමි පන්දු 3යි ලකුණු 33යි 1 කඩලුයි යනුව දෙවන තරගය ජයග්‍රහණය කිරීමට සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමත් වනවායි ලකුණු 44කින් රාජස්ථාන් රොයල් කණ්ඩායම පරාජයට පත් කරමින්.